අමාත්‍යාංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙන මෙම ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව අප රජය පවත්වන විට පොඩ්ඩක් සුජීව පොඩ්ඩක් එයා ඒ වෝඩ් එකටම ඔයාවත් යවන්න වෙයි. ඒ වෝඩ් එකටම යවන්න වෙනවා. පස්සේ කියන්න. ගරු කතානායකතුමනි වෙලා ගරු අමාත්‍යතුමනි ඔබතුමාලගේ කලීග්ස්ලා ඔබතුමාලගේ මිත්‍රයන්ගේ තියෙන කොලි ටික තමයි පේන්නේ. So you are proud of him. ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමනි මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. මම පිස්සන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. හරි? මම ආද මේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. මම මේ ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණාකරලා මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. නැතිනම් මේ බාධා කරන පුද්ගලයා එළියට දාන්න. ඔබතුමා පොයින්ට් එක මොකද්ද ගරු අයිතුමතුමා? එයා උත්තර දීලා නැහැ. දැන් කියනවා පිස්සුන්ට එන මේක වහාම ඉවත් කරන්න කියන ලැජ්ජාවනේ. ඒක ප්‍රශ්න ඇහුවාම උත්තර දෙන්න කියන්නේ ඔයාලා කැමතිද? ලැජ්ජාව ඊට වඩා කොහෙද කියලා වඩයක් විකුණලා මේ බත්කම්බරකම් හොයා ගන්න පුළුවන්. ගරු සභානායකතුමා ඔබතුමාගේ අර්ථනා මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳගන්න. ඔබතුමාට කරුපායත් කර ගැනීමක් කරන්න. ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමනි අප රජය පත්වන විට සියලු දෙනාම දන්නා පරිදි